ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ ධාතුසේන රජතුමා පිළිබඳව තොරතුරු සමගින්. ධාතුසේන රජතුමා ක්‍රිස්තු වර්ෂ 455 සිට 473 දක්වා අනුරාධපුරයේ අගනගරය කරගනිමින් වසර 18ක් පුරාවට මෙරට රාජ්‍ය පාලනය ගෙන ගිය අතර මෞර්ය වංශයේ ආරම්භක රජු ලෙස කතා බහට ලක්වේ. එතුමාගේ පියා දාඨානාම ලෙසද සලතිස් බෝ නමින් සහෝදරයෙක් පිළිබඳවද කියවේ. ධාතුසේන රජුට කාශ්‍යප සහ මුගලන් ලෙස පුතුන් දෙදෙනෙක් හා දියණියක වූ බව මූලාශ්‍රවල සඳහන් වෙයි. ධාතුසේන කුමරු කුඩා කල මහණදම් පුරමින් සිට ඇත. දකුණු ඉන්දියාවෙන් පැමිණි පාණ්ඩු පාරින්ද බුද්ධ පාරින්ද යනාදී ආක්‍රමණිකයන් 6 දෙනෙක් අනුරාධපුර පාලන බලය අල්ලාගෙන සිටි අතර ඔවුන්ගෙන් රට නිදහස් කරගත්තේ ධාතුසේන රජු විසිනි. ධාතුසේන රජුගේ විශිෂ්ට නිර්මාණයක් වූ කලාවැවට බටහිරින් අවකන ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. ධාතුසේන රජුගේ වාරි කර්මාන්ත අතර මහවැව් 18ක් සහ කුඩා වැව් 18ක් දැකගත හැකිය. කලාවැවේ සිට තිස්සා වැව දක්වා ඉදිකර ඇති යෝධැලද එතුමාගේ ඉතා උසස් වාරි නිර්මාණයකි. අනුරාධපුරයේ මහා පාලි දානශාලාව ප්‍රතිසංස්කරණය කර වූ එතුමා විහෙර විහාර 18ක් කර වූ බව මහා වංශයේ සඳහන් වෙයි. භික්ෂූන් වහන්සේලාට නිරතුරුව අපෝපස්ථාන කරමින් දහම් පොත්පත් ලිවීමට කටයුතු සලසා දුන්හ. ධාතුසේන රජතුමාගේ ජීවිතයේ නිමාව සනිටුහන් වන්නේ ඉතාම දුක්ඛදායක අන්දමිනි. කාශ්‍යප කුමරු විසින් සිය පියාට වේදනාකාරී මරණයක් අත්කර දෙමින් කලාවැව් වැම්මේදී සිටුවා තබා පස්කසා ඝාතනය කළ බව ජනප්‍රවාදයේ දැක්වේ. වැව් වමනු ගොඩනගමින් ආර්ථික සංවර්ධනයක් ඇති කළා මෙන්ම විහෙර විහාර ඉදිකරමින් ආගමික සංවර්ධනයද සිදු කරමින් ශ්‍රී ලංකාව නගා සිටුවීමෙහිලා ඉමහත් සේවයක් කළ පාලකයෙකු ලෙස ධාතුසේන රජතුමා ඉතිහාසයට එක්වේ. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නවා.